හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? අද මම ඔයාලට කියලා දෙන්නේ මයිසූර් පරිප්පු වලින් පරිප්පු වඩේ හදන විදිය. මුලින්ම පරිප්පු ටික විනාඩි 5ක් පමණ පෙගෙන් තියාගෙන වතුර ඉවත් කරගන්න ඕනි. ඉන්පසු මේ පරිප්පු ටික මේස හැන්දි 4ක් පමණ ඉවත් කරගෙන ඉතින් පරිප්පු ටික බ්ලෙන්ඩර් කරගන්න ඕනි. බ්ලෙන්ඩර් කරගත්තට පස්සේ අර අපි ඉවත් කරගත්ත පරිප්පු ටික නැවත එක් කරගෙන ලුණු, කරපිංචා, අමු මිරිස් කුඩු, ලුණු, කෑලි මිරිස් ඒට එක්කර හොඳින් කවලම් කරගන්න. එහෙනම් අපි මේක හොඳින් කවලම් කරගත්තට පස්සේ මේ ආකාරයට චූටි බෝල් හදාගමු. ඒ හදාගත්ත චූටි බෝල අල්ලේ මැදින් තියාගෙන අනිත් අල්ලෙන් පැතලි කරගන්න ඕනේ මෙන්න මේ විදිහට. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණානේ පරිප්පු වඩේ හදන්න කලින් අත් දෙකේ තෙල් චුට්ටක් ගා ගන්න නැත්නම් වඩේ පිටි ටික අතේ යලනෝනේ. ඉතින් මේ පරිප්පු වඩේ ඔයාලට කැමති හැටයකට උනත් හදාගන්න පුළුවන්. බෝල විදියට හදාගන්න පුළුවන්. තව රස ක්‍රමයක් කියන්නද? මිරිස් කල්ලක් අරගෙන පරිප්පු වඩේ මැද්දට තියලා බෝල කරලා බෙද ගන්න. එතකොට මාරම රසයි. සැරත් එක්ක කනකොට නම් මරු. ඔන්න අපි දැන් එහෙනම් මේ විදියට හදාගත්ත වඩේ ටික බෙදගමු නේද? තෙල් ටිකක් වත් කරගෙන ඒ රත් වුණාට පස්සේ මද ගින්දරේ කියන්නේ අඩු ගින්දරේ රන්වන් පාට වෙන තෙක් මේ වඩේ ටික බෙද ගන්න ඕනේ. හරිද? හැබැයි ඉතින් ඔන්න කළු කරගන්න නම් එපා. කර වුණාම තිත්ත රසයිනේ. හරි ඉතින්. දැන් ඉතින් ඔයාලා මේ විදියට බෙද ගන්නකෝ. ඔන්න ඉතින් මම නම් පේන්ටියකුත් හදාගත්ත වඩේ කන්න. එහෙනම් අපි ඔන්න වඩේ වල රස බලමු. මේ දවස්වල වැස්සත් එක්කනේ. ඉතින් ප්ලේන්ටිත් එක්ක වඩේ රස්නේ පෙට්ටම කනකොට තමයි රසම. ඔයාලා හදලා බලලා කන්නකෝ. එහෙනම් මං ගිහින් එන්නම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු. බයි බයි. ආදරේ ඔයාලට.